මම බං තාත්තා මේ මම තාත්තා මේ අයියෝ තාත්තේ මොකද උනේ මේ සුදු වෙලා දේව බලයක්වත් ලැබුණද? මොන දේව බලද බං පස්සේ වැදුනා කෙලින්ම මම පිටිමුට්ටේ උඩ. අපේ කාර්දනේ ඔච්චර ලොකු පස්සක් තියෙන්නේ. පස්සේද ඇඟේද මම දන්නේ නැහැ කොහොම හරි වාටියාගේ වේගෙ වැඩිකමට තමයි මට මේ දේ සිද්ධ වුනේ. අයියෝ මට දැන් මොකද්ද වෙන්නේ කියන්නකෝ. උඹ මොකටද බය වුනේ? මොකටද බය වුනේ? ඔය එකපාරටම අදහස් වගේ ආව මම බය වෙන්න නැතුව ඉන්නද? දැන් බලන්නකෝ. මට අම්මා මේකට බයිනවනේ. මොනවා කරන්නද? උඹ ඇත්ත විස්තරේ කියපන්. මාත් ඉන්නෝනේ සාක්කියට. මොන සාක්කියවත් හරියන්නේ නැහැ තාත්තේ ඒ උසාවියට. ඒක නම් ඇත්ත තමයි.